හරි 2025 අවුරුද්දේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ ඉසිර ගම්පහ දිස්ත්‍රික්කයේ 56. ඉතින් ඉසිර ඔයාගේ විස්තර ටික පොඩ්ඩක් කියන්න බෑ. මගේ නම ඉසිර දුසර. ඉස්කෝලේ ගුරුවරු නෝගලජේ. ඉතින් දෙක ඒකයි BA සියත් යනවා. ගම්පහ දිස්ත්‍රික් 56 SFT වල එකක් තියෙනවා. හරි මෙයාට SFT වලට එකක් තියෙනවා. ඉතින් ඉසිර ඔයා කියන්න දැන් තව මාස 4කින් විභාග ලියනවනේ 2026 නම් ඉලවලිලා. ඔයා කොහොමද ඔයාගේ විභාගයේ අවසාන මාස 4 විභාගනේ වැඩ කරපු විදිය පොඩ්ඩක් ඒගොල්ලන්ට අපි කියමුද? අවසාන මාස 4 වගේ බහැලා පාඩම් ගන්න ගත්තේ. ඉතින් කරන් ආවා ටේපේ වැඩි කරන් ආවා. මිස්සුන් නෑවොත් නොවලේ වැඩි කරන් ආවා. ඒ කියන්නේ ඔයා අන්තිම මාස 4ේදී ප්‍රශ්න සාකච්ඡා කරන ඒවා ප්‍රශ්න වලට උත්තර ලියන ඒවා වැඩිපුර කරා. ඔව් අන්තිම මාස දෙකකින් වගේ මම තනියෙන් පේපර් කරා. පන්ති වලින් කලින් ඉඳන් පේපර් වුණා. ඒවට සම්බන්ධ වුණා සහ ඒවා සාකච්ඡා කරා ඒවා හිටියා. ඒ වෙලෙ විදිහ ගහනවා මම තනියෙන් ප්‍රශ්න ගන්න ගත්තා මාස දෙකක් විතර එක්සෑම් වලට. ඒතකොට තේරුම් ගන්න ඕනේ තනියෙන් වැඩ කරොත් තමයි මේ විභාගේ ගොඩ යන්න ඕගොල්ලෝ. ඉතින් මේගොල්ලෝ ගත්ත සම්පූර්ණ රිසල්ට් එක මේගොල්ලොන්ට. මම කරේ මේගොල්ලන්ට මග පෙන්නපු එක. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට මෙයාට SFT වලට එකක් තියෙනවා. හරි ඉතින් ඔයා කියන්න දැන් ඔයාගේ SFT ප්‍රතිඵලයට අපේ පන්ති ඇතුලේ මොන වගේ සපෝට් එකක්ද හම්බුනේ? ඇත්තටම ලොකු සපෝට් එකක් හම්බුණා. ඒ කියන්නේ සර්ගේ පාඩම් ඉවර වෙද්දී සර් අපිට කරලා දෙනවා පාස් පේපර් ඊට අදාළ. එහෙම පීඩියත් එක්ක ගියා අන්තිම මාස කීපේ සර්ගේ පේපර් වැඩ මුලවත් තිබ්බා. ඒ කියන්නේ පේපර් සාකච්ඡා කරනවා අපි කරන පේපර් සාකච්ඡා කරනවා. ඒ ඩිස්කෂන් වලත් පිළිවෙල හිටියා. ඉතින් සෑහෙන ලොකු සපෝට් එකක් හම්බුණා පාඩම් ටික දීලා. ඒ කියන්නේ මෙයා මේ ඔයාලට කියන්න උත්සාහ කරන්නේ අපි ඉගෙනගත්ත දේවල් වලට අදාළව ප්‍රශ්න සාකච්ඡා කිරීම හරහා තමයි මේ වගේ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. ඉතින් මම නිතර පන්තිවල කියනවා දරුවන්ට පුතේ අපි පාඩම් කොච්චර ඉගෙන ගත්තත් ඒවා සම්බන්ධ ප්‍රශ්න කරේ නැත්නම් අපිට විභාගේ සාර්ථකව ලියන්න බැරුව යනවා. ඉතින් මේ අයියා කියන්න උත්සාහ කරේ ඒක ප්‍රශ්න වැඩිපුර කරන තරමට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් නේ. අනේ හරි. අවසාන වශයෙන් දැන් මේක බලන් ඉන්න මේක ආසාවෙන් බලන් ඉන්න 2026 නංගිල වලට මේ මාස 4 ඇතුලේ මේක ගොඩ දාගන්න ඔයාට දෙන්න පුළුවන් උපදෙස් මොකක්ද? උපදෙස් කියන්නේ අනිවාර්යයෙන් අපගෙන වැඩ ගන්න. මුල ඔපරේට් ගන්න. අපගිරීම් කරොත් අනිවාර්ය රිසල්ට් එක කියනවා. ඉතින් මේ ගම්පහ දිස්ත්‍රික්කේ 56 වෙනිය කියන්නේ අනිවාර්යෙන් වැඩ කරොත් ඒකට අදාළ ප්‍රතිඵලයක් ඔයාලට හම්බ වෙනවා. එහෙනම් පුතේ සුබවතන ඔයාගේ විශ්වවිද්‍යාල ගමනට දවසකයි හම්බ වෙවෝගේ.